අයිබෝවන් සුබ දවසක්. තෙරුවන් සරණයි සියලුම දරුවන්ට. මම අද කතා කරන්න හිතුවේ මේ සම්බන්ධ මාලාවල් සම්බන්ධතා ගැන ප්‍රශ්න. මොකද මේ වගේ ගැටලු මේ වගේ ප්‍රශ්න අපේ ලංකාවේ පිටරට විදේශගතවල ඉන්න හැමෝම දරුවන්ට තියෙනවා. ඉතින් මෙතනදී සමහර දරුවෝ මේ සම්බන්ධ මාලාවල් ගැන ගොඩක් දුකෙන් කනගාටුවෙන් ඉන්නවා, සන්තෝෂින් දරුවෝත් ඉන්නවා. එතකොට මම මෙතනදී ওই දරුවන්ට කියන්න සූදානම් වෙන්නේ, ලැහැත්ති වෙන්නේ ඔය දරුවන්ට මේ සම්බන්ධ මාලාව ගැන දෙයක් දැනෙන, තේරෙන මේ දේ කොහොමද තමන් කරගන්නේ, කොහොමද මේක වෙන්නේ කියන කාරණාව ගැටලුව ගැන ඔය දරුවන්ට වැටහීමක්, තේරුමක් නැති නිසා. මේ සම්බන්ධ මාලාවල් වලදී සමහර දරුවෝ අපේ විදේශගත වෙලා ඉන්න ගැහැණු දරුවෝ, පිරිමි දරුවෝ මේ පාර්ශ්ව දෙකේම දරුවෝ මට කතා කරනවා. එතනදී මේ දරුවෝ කියන මේ සම්බන්ධ මාලාවල් ගැන ගොඩක් දුකෙන් කනගාටුවට පත්ව ඉන්න බවක් කාල සීමාවක් තුලදී මේ දරුවෝ සම්බන්ධ වෙලා හිටියා. තව කාල සීමාවකදී නිතර අතහැරලා වෙන් වෙලා යනවා කියන ගැටලුව ප්‍රශ්නේ තියෙනවා. මේ දරුවෝ මේ සම්බන්ධ මාලාවල් පටන් ගත්තාම ගොඩක් සන්තෝෂයෙන්, සතුටෙන්, සමගියෙන් hina වෙලා ඉන්නවා. කාලාන්තරයක් මේ සතුට, මේ සමගිය කියන එක මේ දෙදෙනා තුරම පවතිනවා. මේ දෙදෙනා තුලම මේ සමගිය සතුට පැවතීගෙන යම් කාලයක්, යම් තා දුරට තමන් මේ තිබු පියවර ඉදිරියට යද්දී යම් මොහොතකදී මට කතා කරනවා මෙච්චර කාලයක් මාත් එක්ක සන්තෝෂෙන් හිටියා, සතුටෙන් හිටියා, සමගියෙන් හිටියා, කපා බහ කරා, තමන්ගේ ලෙඩ දුක සැප සනීප කෑවද බිවද නිදිද නැද්ද මේ හැමදේම ගැන හොයලා බැලුවා කියලා කියනවා. එතකොට ඒ වාගේ කෙනෙක් තමන්ගෙන් වෙන් වුණා, මේ ප්‍රේයන්ගෙන් වෙන් වෙන්න වුණාම තමන්ට ගොඩක් දුකට, වේදනාවට, කනගාටුවට පත් වෙනවා. මොකද තමන් කටට ගත්ත බත්කට ගිල ගන්න බෑ. වතුර ටිකක් උගුරෙන් පල්ලෙහාට යන්නේ. ඒ විතර නෙවෙයි, තමන්ට හරියාකාරව නිදා ගන්න තියෙන සුළු මොහොතේදී මම මේ විදේශයෙන් පිටරට දරුවන් විශේෂයෙන්ම කියන්නේ දරුවන්ට මේ සුළු මොහොතේදීවත් තමන්ට නිදා ගන්නවත් බැරි වෙන අවස්ථා වෙනවා. ඒ විතර නෙවෙයි පුතේ. ඔයාලා කරන වැඩ රාජකාරිය ඔයාලට නිසියාකාරව, හරියාකාරව කරගන්න අමාරුයි. මොකද එතනදී අර මේ ප්‍රශ්නේ, මේ ගැටලුව තමන්ට ඇවිල්ලා තියෙන නිසා මේ කාරණාව කරගන්න අමාරු වුණාම මේ රටවල් වල බාබලගේ මැඩම්ලගෙන් පවා තමන්ට ටොක්කු ගුටි බැට ඇනුම් බැනුම් හානි සිද්ධ වෙනවා. ඒ නිසා මේ වගේ අවස්ථාවලදී තමන්ගේ මේ ප්‍රියයන්ගේ වෙනුවෙන් මේ තමන්ගේ කෙනා තමන්ත් එක්ක මෙච්චර කාලයක් කතා බහ කරගෙන ඉඳලා තමන්ගෙන් වෙන් වුණා කියලා තමන් දුකටපත් වෙන උවමනා නැහැ. මොකද මට ගොඩක් දරුවෝ කතා කරනවා. එතකොට ඒ දරුවෝ තමන් එක්ක අර මුලින්ම ආදරයෙන්, සෙනෙහසෙන්, ලෙන්ගතුකමින් හිටියා වාගේ තමන්ගේ දෙපතුල ළඟට බැඳ බැටිලා එන විදිහට කාරණා කරන්න සිද්ධ කරන්න පුළුවන්. ඒවට මගේ දේවස්ථානයේ මට කතා කරලා ඒවට විසඳුම් ලබා ගන්න පුළුවන්. ඒවට ගොඩක් දේව කාරණා මල්ලඟ තියෙනවා. ගොඩක් යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර බලගතු විදිහටම පිහිටලා තියෙන කෙනෙක් තමයි මේ විදිහට මේ දෙවි දේවතාවුන් වහන්සේ කෙනෙක් ඉදිරිපිට ඔයාලට කතා කරන්නේ. එහෙම නැත්නම් මට මගේ දරුවන්ට බොරුවට කතා කරන්න උවමනාවක් නැහැ. ඒ නිසා තක්කෙට නිසියාකාරව හරියාකාරව ගහට පොත්තමෙන් එයා ඔයත් එක්ක ඉන්න විදිහෙන් මේ කාරණාව කළා දෙන්න මම සූජානම් බව මම ගලේ කෙටුව වගේ දරුවන්ට කියලා දෙනවා. ඒ නිසා කිසි දෙයකට එහෙම අවස්ථාවකට Taman මූණ පාන්න සිද්ධ වුණොත් තමන් තමන් කලබල වෙන්න එපා. එහෙම අවස්ථාවක් වුණොත් එයා ඔයාට ආදරය කරා නම් ඒ ආදරය ඔයාලඟ තියෙන්න ඕනේ. ඒ ආදරය ඔයාට නැති වෙන්න බෑ. මොකද ඔයාට යම්කිසි කෙනෙක් සමහර විට ඔයා එයාට ආදරය කරන්න නැති වෙන්න පුළුවන්. ඔයාට එයා හොයාගෙන ඇවිල්ලා වෙන්න පුළුවන්. ඔයා හොයාගෙන ඇවිල්ලා ඔයාට ආදරය කරලා ඔයත් එක්ක ගොඩක් ආදරෙන් ලිංගතුක මේ එකට ඉඳලා ඊට පස්සේ ඔයා මග අරින්න හදනවා නම්, කතා බහ කරන්න නැතුව යනවා නම්, ඔයාගේ හිමින් වෙන් වෙන්න සූජානම් නම් ඒක මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ. ඒ හේතුව මොකක්ද කියලා ඔයාලට හොයාගන්න බෑ, දන්නේ නැහැ. එතකොට තමයි ඔයාලා මේකට මොකද කරන්න කියලා අපිට කතා කරන සමහර දරුවෝ. එතකොට මම මේ කතා කරන දරුවෝ විසඳුම් දීලා තියෙනවා. සමහර දරුවෝ ඉන්නවා තට්ටු මහල් වල, ඒක කුවේ සෞදි අරාබිය, ජෝර්දාන් වගේ රටවල තට්ටු මහල් වල නියමත මම නම් දන්නේ නැහැ. මම ගිහින් නැහැ. 45 වෙනි තට්ටුවේ ඉන්න මට දරුවෙක් කතා කරන එයාගේ ප්‍රේමවන්තයා මේ මුණ ගැහිලා එයා කතා බහ